අද කතා කරන්නේ Never Ending Summer drama එකේ 15 16 කියන කොටස් දෙක. මෙයා ඉතින් මේ හොරෙන්ම යන්නේ කෙල්ලගේ පොඩි කාලේ ආසාව අද රෑම ඉෂ්ට කරන්න. එයාට ඕන වුණා කිව්වේ බයිසිකලයක්නේ. ඒත් ඉතින් මේ වෙලාවේ සේරම කඩවල් වහලා. හැබැයි මෙයාලගේ ගේම් රූම් එක ඕපන් තියෙනවා. ඉතින් මෙයා එළි වෙනකම් ගේම් ගහලා එතන තියෙන බයිසිකලේ දිනා ගන්නවා. ෂෝවන් උදේ නැගිටලා මේ වැඩට යන්න තමයි හදන්නේ. කොල්ලා නිදි නිසා නෝට් එකක් තියලා එයා යනවා. එයා වැඩට යද්දි එතන එකම විනාශයක්. මුළු රෑ මාරයා කරලා තියෙන්නේ මේකේ ගේම් ගහපු එක. එතන තිබ්බ ලොකුම තෑග්ග තමයි බයිසිකලය. ඒක තමයි කොල්ලා දිනලා තියෙන්නේ. ෂෝවන් එවෙලෙම දුවලා යනවා ගෙදර. ඔන්න ඉතින් ගෙදර යද්දි මේ තියෙන්නේ එයාගේ පොඩි කාලේ ප්‍රාර්ථනාව. පස්සේ ඉතින් ෂෝවන් ලූෂිෂෝට කෝල් එකක් ගන්නවා. කෙල්ල එයාට ස්තුති කරනවා. එයා කියනවා මම මේ තෑග්ගට ගොඩක් කැමතියි කියලා. ලූෂිෂෝ අහනවා ඔයා දැක්කද ඒක? මම හිතුවා රෑ වෙනකම් දකින්න එකක් නෑ කියලා. ඊයේ රෑ කඩවල් වහලා තිබ්බ නිසා මට එකක් ගන්න බැරි වුණා. ඕපන් තිබුණ ගේම් රූම් එක විතරයි. ඉතින් ඒක නිසා මං එතන ගේම් සෙල්ලම් කරලා ඒක දෙන්න කියලා. ඒ වෙලාවේ කොල්ල දකිනවා ෂෝවන්ගේ නෝට් එක. එයා ලියලා තියෙන්නේ මම වැඩට යනවා. ඔයා නැගිටලා මතක ඇතුව කෑම කන්න කියලා. කොල්ලා hina වෙනවා. ෂෝවන් අහනවා ඇයි ඒක මට දුන්නේ නැත්තේ? මෙතන ගෙනත් තියන්න ඔයා තට්ටු 3ක්ම නගින්න උනානේ කියලා. ලූෂිෂෝ කියනවා ඒක මට මහන්සියක් නෙමෙයි. මේ ගිෆ්ට් එක ඔයා පටන් ගන්න ඔයාගේ අලුත් ජීවිතේට කියලා. මෙතන ඉඳන් ඔයා තියෙන හැම පියවරකදීම මම ඔයා එක්ක ඉන්නවා කියලාත් එයා කියනවා. කෙල්ල සද්දයක් නැතුව අහන් ඉද්දි කොල්ලා අහනවා ඔයා ඉන්නවද කියලා. ෂෝවන් hina වෙලා කියනවා ඉතින් මට මේක පදින්න ඕන වුණාම මේක පහලට ආයේ ගෙනිහින් දෙන්න වෙනවා කියලා. ලූෂිෂොත් ඉතින් hina වෙනවා. ඇත්තනේ ගේ ඇතුලේ පදින්න බෑනේ. කොල්ලා කියනවා හරි මම පහලට ගෙනිහින් දෙන්නම් කියලා. ෂෝවන් කියනවා එහෙනම් ඔයා තව ටිකක් නිදා ගන්න. මම පස්සේ කතා කරන්නම් කියලා. කොල්ලා එයාගේ නෝට් එකේ ෆොටෝ එකකුත් ගහ ගන්නවා. මේ ඉන්නේ ලූහා. මෙයා දන්නේ නෑනේ මෙයා කළ වංචාව බොස් දන්නවා කියලා. වෙනද වගේම ඉතින් මුකුත් නොවුන ගානට අදත් ක්ලබ් එකට එනවා. පස්සේ බොස් ඇවිත් කියනවා මට ආරංචියක් ආවා පහුගිය අවුරුදු දෙකේම ඔයා ගොඩක් සල්ලි හෙව්වා කියලා. උරහිසට තට්ටුවක් දාලා එයා යද්දි ලූහට තේරෙනවා එයා මොනවා හරි දැනගෙන කියලා. පස්සේ ලූහා පැනලා යන්න හැදුවත් එතනින් අය එයාව අල්ල ගන්නවා. ඊට පස්සේ ඉතින් මෙයා හොඳටම බය වෙලා බොස් ළඟ දන ගහගෙන සමාව ඉල්ලන ගමන් එයාට තේ බොන්න කෝප්පේ අල්ලද්දි බොස් ලූහගේ අතට උණු වතුර වක් කරනවා. ලූහා කියනවා මම ආයෙත් කරන්නේ නෑ මට සමා වෙන්න කියලා. එයා වැඳගෙන සමාව ඉල්ලනවා. පස්සේ බොස් කියනවා වැඩිපුර ගත්ත හැම සතයක්ම ආයෙ ගෙවන්න ඕනි කියලා. පස්සේ එතනින් අය ලූහව ඇදගෙන යනවා. ෂෝවන් දැන් ඉන්නේ එයාගේ ගෙදරනේ. ආච්චිගේ කාමරේ පැත්තට එද්දි ලූෂිෂෝගෙන් කෝල් එකක් එනවා. එයා අහනවා ඔයා තාම අවදියෙන්ද කියලා. ෂෝවන් කියනවා දැන් වොෂ් එකක් දාගෙන නිදාගන්න යන්නේ කියලා. ලූෂිෂෝට නිදිමත නෑ කියලා එයා චිත්‍ර අඳිනවා. එයා කියනවා මට ඔයාගේ කටහඬ අහන්න හිතුණා කියලා. පස්සේ ෂෝවනුත් එහෙමම හාන්සි වෙලා අහනවා ඔයා මං ගැන බයෙන්ද ඉන්නේ කියලා. කොල්ලත් ඉතින් ගන්නෙ මෙයා කොහොමත් තනියම නිසානේ. ෂෝවන් අහනවා දැන් ඔයා මොකද කරන්නේ කියලා. කොල්ලා මම චිත්‍ර අඳිනවා කිව්වම එයා අහන්නේ මොනවාද අඳින්නේ කියලා. ලූෂිෂෝ කියනවා තාම හිතා ගන්න බෑ කියලා. ෂෝවන් කියනවා මේ සමයක ගොඩක් දිගයි. මට ඕන ඉක්මනින්ම වින්ටර් එක එන්න කියලා. කොල්ලා ඉතින් අහනවා වින්ටර් එක ආවම ඔයාට මොනවද කරන්න ඕන කියලා. කෙල්ලගේ ආසාව හිම වැටෙනවා බලන එක. වින්ටර් එක ආවත් මෙයාලා ඉන්න මේ පැත්තට සාමාන්‍යයෙන් හිම වැටෙන්නේ නැහැ. ෂෝවන් අහනවා ලූෂිෂෝ ඔයා මීට කලින් හිම දැකලා තියනවද කියලා. කොල්ලත් hina වෙලා කියනවා මම දැකලා නෑ කියලා. ෂෝවන් ඇත්තමද කියලා ඇහුවම එයත් ඇත්තමයි කියලා කියනවා. පස්සේ කොල්ලා අහනවා මේ අවුරුද්දේ අවසානයේ අපි දෙන්න යමුද හිම බලන්න කියලා. ඒත් ෂෝවන් දුකින් කියන්නේ මෙහෙට කවදාවත් හිම වැටෙන්නේ නැහැනේ කියලා. ලූෂිෂෝ කියනවා මම දැන් කිව්වනම් ඔයාට හිම බලන්න පුළුවන් කියලා ඔයා මං ගැන විශ්වාස කරන්න කියලා. පස්සේ ඉතින් ෂෝවන්ගේ පැත්තෙන් සද්දයක් නැති නිසා ලූෂිෂෝ ෂෝවන් කියලා කතා කරලා බලනවා. කෙල්ලට එහෙමම නිින්ද ගිහින්. කොල්ලත් එහෙමම කෝල් එකේ ඉඳගෙන සද්ද නොකර එයාගේ වැඩ කරගන්නවා. දන්නේම නෑ එළි වෙනකන් එයා එතන. තවමත් දෙන්න කෝල් එකේ. ලූෂිෂෝ ලස්සන චිත්‍රයකුත් ඇඳලා එයාට ඇහෙනවට හෙමීට ඈනුමකුත් ඇරලා කොල්ලා පරිස්සමෙන් සද්ද නොකර පවර් බෑන්ක් එකකුත් ගහගෙන
උදේ යනවා අංකල්ගේ නූඩ්ල්ස් කඩේට. ෂෝවන් තවමත් නිදි ඉතින්. එයාට මේ ටිකේ හරියට නිින්දක් නැති නිසා ඉතින් නැහැරවන්නත් ලෝභයිනේ. අංකල්ටත් සද්ද කරන්න එපා කියලා කොල්ලා ඕඩර් කරනවා. ඒ අතරේ ෂෝවන්ගේ ගෙදර කුස්සියේ සද්දයක් ඇහිලා එයාට ඇහැරෙනවා. නැගිටලා මුලින්ම බලන්නේ කෙල්ල ෆෝන් එක. එහෙම මෙයා ලූෂි ෂෝ කියලා කතා කරනවා. කොල්ලත් ඉතින් අහනවා ඔයා නැගිට්ටද කියලා. ලූෂි ෂෝ කියනවා මම ඉන්නේ අංකල්ගේ කඩේ. මම ඔයාටත් එක්ක කෑම අරගෙන එන්නම් කියලා. ෂෝවන්ට ගේ ඇතුලෙන් සද්දයක් ඇහෙන නිසා කෙල්ල හිතන්නේ බොරු කියලා ලූෂි ෂෝ ඇවිත් කියලා. එයා අහනවා ඔයා ගේ ඇතුලේ නේද ඉන්නේ කියලා. කොල්ලත් කලබල වෙලා කියනවා නෑ ඇත්තටම මම කඩේ ඉන්නේ කියලා. ෂෝවන් එළියට ඇවිත් බලද්දි දොරත් ඇරලා. ලූෂි ෂෝ නැති නිසා කෙල්ල බය වෙලා කවුද කියලා අහනවා. කොල්ලත් හනික ඒ පැත්තට දුවනවා. ඇවිත් තියෙන්නේ ලූහා. මෙයාලා මේ ඇවිත් තියෙන්නේ ෂෝවන් බොස්ට අර දේ කිව්ව නිසානේ එයා දැනගත්තේ. ඒකට තරහින් තමයි. ලූහා අච්චිගේ පින්තූරේ ළඟ හඳුන්කරකුත් පත්තු කරනවා. ෂෝවන් අහනවා ඔයාට මොනවද ඕනේ කියලා. ලූහා දැන් ඉතින් බොස්ට ණය ගෙවන්නත් වෙනවනේ. මෙයා ඇවිත් තියෙන්නේ ගෙදර තියෙන වටිනා කියන දේවල් අරගෙන යන්න. කෙල්ල කරපු දෙයට පලි ගැනීමක් විදියට. ෂෝවන් කෑ ගහනවා මම පොලිසියට කතා කරනවා කියලා. පස්සේ ඉතින් මේ මිනිස්සු ගෙදර හැමදේම කඩන්න බිඳින්න පටන් ගන්නවා. වටිනා කියන දේවල් එකතු කරන්න. පස්සේ ෂෝවන්ගේ බයිසිකලය ගන්න හදද්දි කෙල්ල රණ්ඩු වෙන්න පටන් ගන්නවා. එතන ඉන්න කෙනෙක් කෙල්ලව අල්ලගෙන ලූහගෙන් අහනවා මෙයාවත් වටිනවද කියලා. පස්සේ මෙයාලා කෙල්ලව එහෙට මෙහෙට තල්ලු කර කර එයාට කරදර කරද්දි ලූෂි ෂෝ එතනට එනවා. ලූහට ගහලා ෂෝවන්ව බේර ගන්නවා. ලූෂි ෂෝ ෂෝවන්ව කුස්සිය ඇතුළට දාලා එයාට ෆෝන් එක දෙනවා පොලිසියට කතා කරන්න කියලා. මෙයාලා රණ්ඩු වෙන අතරේ කෙල්ල පොලිසියට කතා කරනවා. පස්සේ ෂෝවන් මේක වීඩියෝ කරන්න ගන්නවා. ඔන්න අන්තිමේ පොලිසිය ඇවිත් මෙයාලව අල්ලගෙන යනවා. ජින් යනුත් ඒ වෙලාවෙ එතනට එනවා. එයා ඉතින් මේ මුකුත් දන්නේ නැහැනේ. පොලිසිය ෂෝවන්ටයි ලූෂි ෂෝටයි කට උත්තරයක් ගන්න එන්න කියලා කියනවා. ජෙන්යන් කියනවා ඔයාලා යන්න මම ගේ අස් කරන්නම් කියලා. පස්සේ එයාට එතන බලාගන්න කියලා මේ දෙන්න පොලිසියට යනවා. පොලිසිය වැඩ ටික ඉවර කරලා මේ දෙන්න එනවා. ලූහා ටික දවසකට ඉතින් ඇතුලේ තමයි. ෂෝවන් කියනවා තවත් වීරයෙක් වෙන්න හදන එක නවත්තන්න. මම කැමති නෑ ඔයාට කරදරයක් වෙනවා දකින්න මම නිසා කියලා. කොල්ලා hina වෙලා කියනවා හරි හරි බලන්න දැම්මට මුකුත් වෙලා නෑ නේද කියලා. පස්සේ මෙයාගේ මූණ රතු වෙලා තියෙන එක පෙන්නලා කෙල්ල අහනවා එහෙනම් මේ මොකද්ද කියලා. දෙන්නම එතනින් එන්න හදද්දි ලූහාගේ බොස්ගේ අය ඇවිත් ෂෝවන්ට කියනවා බොස්ට ඔයාව හම්බ වෙන්න ඕන කිව්වා කියලා. පස්සේ මෙයාලා එතනට යනවා. බොස් ෂෝවන්ට කියනවා ඔයා ලූහට වැඩිපුර ගෙවපු මුදලත් ඔයාගේ ණය වලින් ටිකක් අඩු කරන්න පුළුවන් කියලා. ෂෝවන් කියනවා මට ඇත්තට මේ ගෙදර බේර ගන්න ඕනේ. ඉතින් මෙතන යම් මුදලක් තියෙනවා. මේකෙන් මේ ණය ඉවර වෙනවද කියලා. බොස් කියනවා ඔයාලා තේ බොන්න. මම accounts check කරලා බලලා කියන්නම් කියලා. බොස් කියනවා පහුගිය කාලේ ගෙවපුවත් එක්ක ලූහා වැඩිපුර ගතපු ටිකත් අඩු කරාම ඔයාගේ මේ මුදලට තව යුවාන් 50000ක් විතර මදි වෙනවා ගේ බේරන්න කියලා. ෂෝවන් දැනට මේක තියාගන්න. ඉතුරු ටිකත් මම ඉක්මනින්ම දෙන්නම්. පොලියක් හදන්න එපා කිව්වම එයා කියනවා එහෙම කරන්න බෑ. බිස්නස් නම් බිස්නස් කියලා. එයා කියනවා මම දන්නවා ඔයා පොඩි ළමයෙක්. ඔයාට මේක ලේසි නෑ තමයි. ඒත් මම දැනටමත් පොලිය අඩු කරලා ඔයාට ගොඩක් උදව් කළා. ඉතින් තවදුරටත් බැහැ කියලා. පස්සේ ලූෂි ෂෝ කියනවා එහෙනම් දැන් අපි මේක निराකරණය කරමු කියලා. කොල්ලා එයාගේ කාඩ් එක දෙනවා. ෂෝවන් ඒක නවත්තන්න හැදුවත් ඒක ලොකු ගාණක් නිසා ලූෂි ෂෝ කියනවා මගේ කාඩ් එකේ යුවාන් 50000ක් තියෙනවා. ඒක අරන් ගේ දෙන්න කියලා. කොල්ලා ෂෝවන්ටත් කියනවා ප්‍රශ්නයක් නැහැ කියලා. මෙයා කියනවා ඒක මගෙන් ණයක් කියලා හිතන්න කියලා. ෂෝවන් බිම බලාගෙන කියනවා මම ඒක ආපහු ගෙවන්නම් කියලා. ඒත් මට ඉක්මනින් බැරි වෙයි කියලා. ලූෂි ෂෝ කියනවා හදිස්සි වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් දවසක කරන්න කියලා. එයාව සනසනවා. මොකද කෙල්ලට ලොකු වරදකාරී හැඟීමක් දැනෙන නිසා. ඔන්න ඉතින් කෙල්ල යන්තම් මේ විදියට ආච්චිගේ මතකයන් පිරුණු ඒ ගෙදර බේර ගන්නවා. යන ගමන් කෙල්ල කියනවා මම ඔයාට ණය ගෙවනවා කියලා. ඇග්‍රීමන්ට් එකකුත් සයින් කරලා දෙන්නම් කියලා. ලූෂි ෂෝ hina වෙලා කියනවා හරි මම ඔයාට අවුරුදු 50ක කාලයක් දෙන්නම් ගෙවන්න කියලා. අවුරුදු 10කට සැරයක් ගෙවන්නකෝ කියලා. ෂෝවන් එච්චර ලොකු කාලයක් එපා කියද්දිම ලූෂි ෂෝට කෝල් එකකුත් එනවා. එයාගේ නැන්දගේ. 100ට අසනීප වෙලා 100 හොස්පිටල් එකේ ඉන්නේ කියලා ඉක්මනින්ම එන්න කියලා.
ෂෝවන්ට ගෙදර යන්න කියලා එයා යන්න හැදුවත් කෙල්ල මටත් එන්න ඕනි කියලා කියනවා. ලූෂිෂෝ ගෙදර ගිහින් විවේක ගන්න කිව්වම කෙල්ල කියනවා ඔයා බයික් එක විකුණපු සල්ලි වලින් මගේ ගේ බේරගත්තා. මේ හැමදේම මං වෙනුවෙන් කරද්දී මටත් ඔයා එක්ක ඉන්න ඕනි කියලා. ඔන්න ඉතින් එයාත් එනවා. පස්සේ ඇතුලේ ෂෝවන්ගේ අම්මා ඉන්න නිසා එයාට එළියෙන් ඉන්න කියලා කොල්ලා ඇතුළට යනවා. ඒත් ඉතින් දොර ළඟදිම ෂෝවන්ගේ අම්මත් එයාව දකිනවා. සීයාට ඉතින් ලොකු අසනීපයක් නැහැ. ලූෂිෂෝ ආවම තියෙන අසනීපත් එයාට හොඳ වෙනවා. සීයා ඉතින් කොල්ලට බනිනවා. ඔයාට මාව බලන්න එන්න මම අසනීප වෙන්නම ඕන නේද කියලා. පස්සේ ඉතින් කොල්ලත් ඔයාට මොන අසනීපයක්ද කියලා සීයා එක්ක හුරුතල් වෙනවා. ෂෝවන්ගේ අම්මත් ඉතින් හේතුවක් නැතුවත් හොඳ නම දිනාගන්න බොරුවට වද වෙනවා වගේ කතා කරනවා. ඒත් ඉතින් සීයාට හින්ට් එකක් ගහනවා. සමහරු නම් මම මැරෙනකම් ආසාවෙන් බලන් ඉන්නවා කියලා. ලූෂිෂෝගේ තාත්තත් ඇවිත් මොනවද මේ කියවන්නේ කියලා සීයා එක කතා කරනවා. සීයා ඉතින් දැන් එයාට වයස නිසා බිස්නස් කරන්නත් අමාරුයි කියලා කම්පැනි එක ටික ටික ඔයාලට බාර දෙන්න ඕන කියලා කියනවා. ඒකට නම් ඉතින් ලූෂිෂෝගේ තාත්තා හරිම කැමතියි. සීයාගේ අතිනුත් අල්ලගෙන එයා කියන්නේ බය වෙන්න එපා. තාත්තා විවේක ගන්න. මට මේවයි පාලනය බාර දෙන්න කියලා. මේවට ඉතින් නැන්දටයි ලූෂිෂෝටයි නම් හිනා. නැන්ද කියනවා ඔයාලගේ වැඩ නිසා තමයි දැනටමත් තාත්තා අසනීපෙන් ඉන්නේ කියලා. ඒකට ෂෝවන්ගේ අම්මා අහනවා අපේ වැඩ නිසා කියලා ඔයා අදහස් කරන්නේ මොකද්ද කියලා. අපේ පවුලට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. පවුලේ කෙනෙක් වගේ කතා කරද්දි සීයා කියනවා අමතක කරන්න එපා. ඔයා තාම අපේ පවුලේ කෙනෙක් නෙවෙයි කියලා. පස්සේ තාත්තා කියනවා එහෙම කියන්න එපා තාත්තේ. අපි හෙට කසාද බඳිනවනේ කියලා. මෙයාලගේ කතා එපා වෙලා ලූෂිෂෝ ඉතින් සද්ද නැතුව ඉති සීයා අහනවා පුතේ ඔයා මොනවද කල්පනා කරන්නේ කියලා. කොල්ලා කියන්නේ සීයා ඉක්මනින් හොඳ වෙන්නකෝ කියලා. සීයා කියනවා කාටත් වඩා මං ගැන හිතන්නේ ඔයා කියලා. පස්සේ ඉතින් ෂෝවන් එළියේ ඉති අම්මත් ඇවිත් එයා එක්ක කතා කරනවා. එයා අහනවා ඉස්සරහට දැන් ඔයා මොනවද කරන්න හිතන් ඉන්නේ කියලා. ෂෝවන් උත්තර දෙන්නේ නැහැ. අම්මා කියනවා ඔයාගේ තාත්තා අපිව දාලා ගිය වෙලේ මමත් හිටියේ ඔහොම තමයි. මොකද කරන්න කියලා හිතා ගන්න බැරුව කියලා. අම්මා ඔයාට මුකුත් ඕන නම් මට කියන්න කියද්දිම ෂෝවන් කියනවා මට ඔයාගෙන් මුකුත් අවශ්‍ය නැහැ කියලා. පස්සේ අම්මා අහනවා එතකොට ඔයාට අවශ්‍ය කවුද? ලූෂිෂෝද කියලා. කෙල්ල මුකුත් නොකිය ඉද්දි ෂෝවන්ගේ අම්මා කියනවා අර බලන්නේ පවුල. මහලු මිනිස්සයා වයසයි අසනීපෙන්. ඒත් ලූ පවුලේ අනිත් අය සතුටින් කියලා. ෂෝවන් කියනවා ඒ අය වගේ නෙවෙයි ලූෂිෂෝ කියලා. පස්සේ අම්මා කියනවා ලූෂිෂෝ වාසනාවට ඒ පවුල ඉපදුනා. එයාට ජීවිත කාලෙම උනත් මහන්සි නොවී ජීවත් වෙන්න සල්ලි තියෙනවා. අපි වගේ නෙවෙයි කියලා. අපි නිකන් පිටස්තරයෝ විතරයි කියලාත් අම්මා කියනවා. ෂෝවන් කියනවා ඉතින් මේ ඔයාම තෝරගත්ත ජීවිතේ නේද කියලා. අම්මා කියනවා ඔව් මම තෝරගත්ත ජීවිතේ තමයි. ඒත් මටත් මහන්සියි. ඒ වුණත් මම දුප්පත් වෙන්නේ ඔක්කොටම වඩා බයයි කියලා. ඉතින් ලූ පවුලට ඇතුළු වෙන්න එයා ඕනම දෙයක් කරනවා කියලා එයා කියනවා. පස්සේ එයා ෂෝවන්ට කියනවා වාවන්. ඒත් ඔයා වෙනස්. ඔයා තාම තරුණ දක්ෂ ළමයෙක්. දැන් ඔයාගේ ආච්චිත් ගිහින් ඔයාට බය වෙන්න වද වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයා තීරණයක් ගන්න. ලූ පවුල ඔයාට ගැලපෙන්නේ නැහැ කියලා. එයා කියන්නේ ලූෂිෂෝගෙන් අයින් වෙන්න කියලා. ෂෝවන් අහනවා ඔයා මාව හොඳට දන්නවද? අඩුම තරමේ මම ඉස්කෝලේ ගියේ කොහෙද? මගේ යාළුවෝ කවුද කියලා ඔයා දන්නවද? ඔයා දන්නවද මම ඔයා එනකම් කොච්චරකල් බලන් හිටියද කියලා? ඉතින් මේ කිසිම දෙයක් නොදන්න ඔයා තමන්ගේ දුවවත් හරියට නොදන්න ඔයා කොහොමද ලූෂිෂෝව දන්නේ කියලා ෂෝවන් අහනවා. එයා ලූ පවුලේ කෙනෙක් වුණත් එයා ඒ මිනිස්සු වගේ කෙනෙක් නෙවෙයි කියලා කෙල්ල කියනවා. පස්සේ අම්මා එයාගේ ඔළුවත් අතගාලා ඔයත් හරියට ඔයාගේ තාත්තා වගේ කියලා hina වෙනවා. පස්සේ සීයාගේ කාමරේ ඉඳලා ලූෂිෂෝගේ තාත්තයි නැන්දයි කතා කර කර එළියට එනවා. මෙයාලා කතා කරන්නේ යාළගේ සමාගමේ කොටස් ගැන. නැන්ද ලූෂිෂෝගේ තාත්තගෙන් අහන්නේ ලූෂිෂෝගේ නමට තියෙන 10%ක ෂෙයාර්ස් ටික ඔයාට ලැබෙයි කියලාද ඔයා හිතන් ඉන්නේ කියලා. තාත්තා කියනවා ලූෂිෂෝ මගේ ළමයා. ඉතින් මේක කීයටවත් ඔයාට ලැබෙන්නේ නෑ කියලා. මෙයාලගේ ජීවිතේ මිතින් මේ දේවල් තමයි. පස්සේ නැන්ද එතනින් යනවා. ඊට පස්සේ රෑ වෙලා මේ දෙන්නත් ඇවිල්ලා කෑම කනවා. ෂෝවන් ලූෂිෂෝට කෑම කවනවා. ලූෂිෂෝ කල්පනාවක ඉන්න නිසා කෙල්ල අහනවා ඔයා හොඳින්ද කියලා. කොල්ලා කියනවා මම හොඳින් කියලා. කොල්ලා කියනවා සීයාගේ රිපෝට් වල හැටියට එයාට ලොකු ප්‍රශ්නයක් නෑ. වැඩිපුර තියෙන්නේ මහන්සිය කියලා. හෙට ඉතින් මෙයාලගේ අම්මලා තාත්තලාගේ කසාදෙනේ.
ලූෂිෂෝ කියනවා සීය නම් යන එකක් නැහැ කියලා. ෂෝවන් කියනවා මම ඇත්තටම හිතුවේ නැහැ අම්මා මේ දේවල් කරાવી කියලා. ලූෂිෂෝ කියනවා මගේ තාත්තත් කිසිම වාසියක් නැතුව කිසිම දෙයක් කරන මිනිස්සෙක් නෙවෙයි. වෙඩින් ඇනිවර්සරි පාටි එකක් දැම්මත් ඒවයින් එයාට ප්‍රයෝජනයක් තියෙනව නම් විතරයි එයා ඒව කරන්නේ කියලා. ෂෝවන් අහනවා එයාලගේ වෙඩින් එකට ඔයාට තරහක් ඇති වෙන්නේ නැද්ද කියලා. ලූෂිෂෝ කියනවා ඉස්සර නම් මෙහෙම එකක් තිබුණා. ඒත් දැන් නැහැ කියලා. ෂෝවන් ආයෙම අහනවා ඇත්තටම එහෙම හිතෙන්නේ නැද්ද කියලා. පස්සේ ඉතින් කොල්ලා hina වෙලා කියනවා නැහැ. දැන් මගේ අවධානය සම්පූර්ණයෙන්ම තියෙන්නේ වෙන කෙනෙක් ළඟ කියලා. දෙන්නම මූණට මූණ බලාගෙන hina වෙනවා. පස්සේ ලූෂිෂෝත් අහනවා ඔයාට මොකද හිතෙන්නේ කියලා. ෂෝවන් කියනවා ඉස්සර වුණා නම් මට ඇත්තටම තරහ යන්න තිබුණා. ඒත් දැන් ගොඩක් සැනසීමේ මම ජීවත් වෙනවා. ඒ දේවල් මගේ ඔළුවට එන්නේ නැහැ කියලා. කෙල්ල ලූෂිෂෝටත් කියනවා අපි අතීතය අමතක කරමු. අපි දැන් අපේ ජීවිත ගත කරමු කියලා. කොල්ලටත් ඉතින් මෙයාගේ කතාවට කටකොණකින් hina යනවා. පස්සේ එයා කියනවා දැන් ඔයා ඒක කිව්වට පස්සේ ඔයාට ආයේ වචන වෙනස් කරන්න බෑ හරිද කියලා. ෂෝවන් hina වෙනවා. කොල්ලා අහනවා ඔයාට මහන්සිද කියලා. මෙයාත් ඉතින් නෑ කියලා මෙතනම ඉන්න නිසා ලූෂිෂෝ කියනවා ගෙදර ගිහින් මට කෝල් එකක් දෙන්න කියලා. ඒත් ඉතින් මට බෑ කියලා මෙයා ඉන්නවා. පස්සේ කොල්ල නලලට තට්ටුවක් දාලා අහනවා මෙතන ඉඳන් මොකද කරන්න කියලා. කෙල්ල ඉතින් හුරතලයට කියනවා මට ඔයා එක්ක ඉන්න ඕනි කියලා. ඉස්සෙල්ලම කොල්ලට කන්න කියනවා. දෙන්නටම ඉතින් අද ගොඩක් මහන්සි දවසක්නේ. පස්සේ රෑ වෙලා ෂෝවන් ගෙදර යනවා. ටෙරස් එකේ ජින්යන් ඉන්නවා ෂෝවන් එනකම් බලාගෙන. ෂෝවන් ගිහින් එයාට ස්තුති කරනවා. අද ගේයස් කරලා දුන්නට. ජින්යන් කියනවා ගෙදර ගොඩක් දේවල් කඩලා බිඳලා දාලා. ඒවා ආයෙම ගේන්න ඕන. හෙට යමු ඒවා ගේන්න කියලා. ෂෝවන් කියනවා නැහැ. මට තනියම යන්න පුළුවන් කියලා. ජින්යන් කියනවා ඔයාට තනියම කන්න බැරි නම් අපේ ගෙදර එන්න. අපේ අම්මගේ අකමැත්තක් නැහැ කියලා. ෂෝවන් කියනවා අම්මට ස්තුතියි කියන්න. ඒත් මට තනියම ඉන්න පුළුවන් කියලා. ජින්යන් අහනවා එදා වුණු දෙයින් ඔයා හැමදේම දන්නවද කියලා. ෂෝවන් ඔව් කියලා කියනවා. ජින්යන් කලින් මේ ගැන නොකිව් එකට කෙල්ලට සොරි කියලා කියනවා. මෙයා මේ කියන්නේ මෙයාලා දෙන්න අයියලා මල්ලිලා බව නොකිව් එක ගැන. ෂෝවන් කියනවා ඒක ප්‍රශ්නයක් නැහැ. මමත් ඔයාට මගේ අම්මා ගැන කිව්වේ නැහැනේ කියලා. ඒ වගේම ෂෝවන් කියනවා මේ ටිකේ මට නිතර හොස්පිටල් යන්න වෙනවා කියලා. ජින්යන් හිතන්නේ මෙයාට මොකක් හරි අසනීපයක් කියලා. ඔයා හොඳින්ද කියලා අහනවා. පස්සේ ෂෝවන් කියනවා මම හොඳින්. ඒත් ලූෂිෂෝගේ සීයා අසනීපෙන් කියලා. පස්සේ කෙල්ල සමා වෙන්න කියනවා. ලූ පවුල ගැන කතා කළාට. ජින්යන් කියනවා ප්‍රශ්නයක් නැහැ. ඒ පවුලේ දේවල් ගැන මම වද වෙන්නේ නැහැ කියලා. ඒ වගේ මෙයා කියනවා මට තනියම දේවල් කරගන්න පුළුවන් වුණාම කොහොමදත් මට එයාලගෙන් වැඩක් නැහැ කියලා. පස්සේ ඕනවට වඩා මම කියෙව්වා කියලා කොල්ලා යන්න යද්දි ෂෝවන් කියනවා දවසක ඔයාට පුළුවන් කියලා. ජින්යන් ආයෙම හැරිලා කියනවා ෂෝවන් මම දන්නවා ලූෂිෂෝ ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් කළා කියලා. ඒ නිසා ඔයත් එයා වෙනුවෙන් ඉන්න බව මම දන්නවා. ඒත් මතක තියාගන්න. ඔයාට මාව ඕනම වෙලාවක මමත් ඉන්නවා කියලා එයා එතනින් යනවා. 15 වෙනි කොටස එතනින් ඉවර වෙද්දී අපි යමු 16 වෙනි කොටසට. ලූෂිෂෝ තවමත් හොස්පිටල් එකේ. ෂෝවනුත් ඇවිත් එයාට බීම් එකක් දීලා කියනවා මම උදේ කෑම ලෑස්ති කළා කියලා. ලූෂිෂෝ අහනවා ඔයා හැමදාම මෙහෙ එනවනේ මහන්සි නැද්ද කියලා. කෙල්ල කියන්නේ මට වඩා එහෙනම් ඔයාට අමාරුයිනේ කියලා. මෙයාට කියනවා උදේ කෑම මග අරින්න එපා. අනිවාර්යෙන්ම මොනා හරි කන්න ඕනේ කියලා. පස්සේ ඉතින් කියව මේ දෙන්න කෑම කනවා. ලූෂිෂෝ කියනවා තව ටිකකින් 100ට ගෙදර යන්න පුළුවන් කියලා. ෂෝවන් අහනවා මෙච්චර ඉක්මනට පුළුවන්ද කියලා. ලූෂිෂෝ කියන්නේ සමහර විට මොනවා වුණත් පුතාගේ වෙඩින් එක දවසේ තාත්තා හොස්පිටල් එකේ ඉන්න එක යාට හොඳමදි නිසා වෙන්නේ නැති කියලා. ඒ නිසා ගෙදර ගිහින් ඉන්න ඕන කියලා හිතෙන්නේ නැති කියලා. ෂෝවන් අහනවා අද නේද වෙඩින් එක. ඔයා යනවද කියලා. ලූෂිෂෝ hina වෙලා අහනවා මම මොකටද යන්නේ? ඒක කඩාකප්පල් කරන්නද කියලා. පස්සේ ෂෝවන් කියනවා මම ආච්චිගේ ડોක්ටර්ව හම්බ වෙලා එන්නම් කියලා. ලූෂිෂෝ කියනවා හරි එහෙනම් මෙයාව හම්බ වෙලා ඉවරුනාම මට කෝල් එකක් දෙන්න කියලා. අපි ඒකට ගෙදර යමු කියලා. ලූෂිෂෝ අමුතු විදියට බලලා කියනවා අපි යමු අපේ ගෙදර කියලා. පස්සේ ඉතින් කෙල්ල ටිෂු එකක් කටේ ඔබලා කියනවා කට පිහද ගන්න කියලා. ෂෝවන් යනවා ડોක්ටර්ව හම්බ වෙන්න. නර්ස් කියනවා මේ වෙලාවේ ડોක්ටර් කැන්ටින් එකේ ඉන්නේ කියලා.
පස්සේ කෙල්ල එතනට යනවා. එයා එතනට යද්දී ඩොක්ටර්ස්ලා ලූෂි තාත්තගේ වෙඩින් එක ගැන කතා කර කර ඉන්නවා කෙල්ලට ඇහෙනවා. එයාලා කතා කරන නිසා ෂෝවන් එතනට නොයා මෙහාට වෙලා ඉන්නවා. පස්සේ එතන ඉන්න ඩොක්ටර් කෙනෙක් කියනවා ඇහෙනවා මිස්ටර් ලූ බඳින්න ඉන්න ගෑනු කෙනා පහුගිය දවසක ඩොක්ටර් චෙන්ගේ රෝගියා බලන්න ආවා කියලා. ඩොක්ටර් චෙන් කියන්නේ ෂෝවන්ගේ ආච්චිගේ ඩොක්ටර්. පස්සේ එතන ඉන්න ලේඩි ඩොක්ටර් කියනවා එයා කලින් ඒ රෝගියාගේ පුතාව ෂෝ මහතාව තමයි කසාද බැඳලා හිටියේ කියලා. පස්සේ ඩොක්ටර් චෙන් කියනවා ෂෝ මහත්තයාත් අපේ හොස්පිටල් එකේදීමනේ නැති වුණේ. එයා ඇත්තටම හොඳ කෙනෙක්. එයාගේ ෆැක්ටරි එක කඩා වැටුණට පස්සේ එයාට ගෙවන්න සිද්ධ වුණා සියලුම ණය. අන්තිමට එයාට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්න වුණා. මැරෙන මොහොත දක්වාම කියලා. ලේඩි ඩොක්ටර් කියනවා ඇත්තටම සර්ජරි එක කරන්න අවස්ථාවක් තිබුණා. ඒත් අමාරුකම් නිසා වෙන්නේ නැති එයාගේ බිරිඳ ඒක කළේ නෑ කියලා. පස්සේ අනිත් ඩොක්ටර් මේ ගැන අපි කතා නොකරමු කියලා පවුලේ තීරණයට අපි ගරු කරන්න ඕන කියලා කියනවා. මේ සේරම කෙල්ල අහගෙන ඉන්නවා. ෂෝවන් ඊට පස්සේ ගිහින් ඩොක්ටර් චෙන්ව හම්බ වෙනවා. එයා අහනවා එතකොට එදා මගේ තාත්තව බේරගන්න පුළුවන් කමක් තිබුණද කියලා. ඒත් ඩොක්ටර් කියනවා හරියටම කියන්න බෑ. සමහර විට පරක්කු වැඩි වෙන්න තිබුණා කියලා. කෙල්ල කියන්නේ ඒ වුණත් තව ජීවත් වෙන්න පුළුවන්කම තිබුණා නේද කියලා. පුතේ ඔයා එතකොට ගොඩක් පොඩි. අනික ඒ වෙදි තාත්තට බලාපොරොත්තුවක්වත් තිබුණේ නැහැ ජීවිතේ ගැන. එයාම මට කිව්වා මේ ගැන ඔයාට කියන්න එපා කියලා. කෙල්ල එතනින් යනවා. එයාට යද්දි මතක් වෙන්නේ එදා අම්මා එක කතා කළ දේවල්. පුංචි ෂෝවන් අම්මගෙන් අහන්නේ තාත්තා ගියා. අම්මට දුක නැද්ද කියලා. අම්මත් කෑ ගහනවා ඇයි ඔයා ඔයාගේ තාත්තගෙන් අහන්නේ නැත්තේ? එයා නිසා අපිට එක දවසක්වත් තිබ්බේ නැහැ සැනසීමේ ඉන්න කියලා. කෙල්ලට අම්මා ගැන ගොඩක් ලොකු තරහක් කලකිරීමක් ඇති වෙනවා. කෙල්ල මේ දුවන්නේ එයාගේ වෙඩින් එක තියෙන තැනට. ඒ අතරේ ලූෂි ෂෝගේ සීයවත් ඩිස්චාර්ජ් කරගෙන ඒ දෙන්නත් එළියට එනවා. සීයව පිටත් කරලා යවලා ෂෝවන්ව බලන්න යද්දී ලූෂි ෂෝට ඩොක්ටර් චෙන්ව හම්බ වෙනවා. ෂෝවන් ගැන ඇහුවම එයා සිද්ධ වුණ දේ කියනවා. මේ තියෙන්නේ ඉතින් ෂෝවන්ගේ අම්මගේ වෙඩින් එක. මෙයාලා අමුත්තන්ව පිළිගන්නවා. නැන්දත් ඇවිත් ඉන්නවා. එයා එක්ක ඉන්න අයත් කතා කරන්නේ ෂෝවන්ගේ අම්මා ගැන. ඒ වෙලාවේ ෂෝවන් එතනට එනවා. ආරක්ෂක නිලධාරීන් එයාව නවත්තන්න හැදුවම මම මනමාලිගේ දුව කියලා කෙල්ල ඇතුළට එනවා. හැමෝම බලන් ඉන්නේ මොකද්ද මේ වෙන්නේ කියලා. එතන ඉන්න ගෑනු කෙනෙකුත් ෂෝවන්ගේ අම්මට සමච්චලයට කියනවා අන්න ඔයා අර උදව් කරන ළමයාත් ඇවිල්ලා කියලා. අම්මා අහනවා ෂෝවන්ගෙන් ඔයා ඇයි මෙතනට ආවේ කියලා. ෂෝවන් අහන්නේ ඇයි ඔයා ආච්චිව බලන්න ගියේ කියලා. අම්මා කියනවා කලබල කරන්න එපා. අද මගේ වෙඩින් එක. ඒත් ඉතින් කෙල්ල නම් ඉන්නේ ගොඩක් තරහින්. එයා අහන්නේ එකම දෙයයි. ඇයි ආච්චිව බලන්න ගියේ කියලා. අම්මා කියනවා මට ඔයාගේ ආච්චිගේ අවමගුලට එන්න බැරි වුණේ මට වැඩ තිබුණ නිසා කියලා. හරි දැන් ගිහින් වාඩි වෙමු කියලා කෙල්ලව එක්ක යන්න හැදුවත් කෙල්ල හැමෝටම ඇහෙන්න කෑ ගහලා අහනවා මගේ ආච්චියයි ප්‍රතිකාර කරන එක නතර කරේ. ඔයා එයාව හම්බුණාට පස්සේ කියලා. ඒකට ඔයාගේ සම්බන්ධය මොකද්ද කියලා තමයි ෂෝවන් අහන්නේ. මෙයාලගේ සද්දෙට හැමෝම මේ පැත්ත බලනවා. ෂෝවනුත් නොනවත්වාම කෑගගහ අහන්නේ ඒක විතරයි. පස්සේ අම්මත් සද්දෙන් අහනවා ඔයාගේ ආච්චිගේ මරණයට මගේ සම්බන්ධයක් නැහැ. ඔයා මගේ වෙඩින් එකට ඇවිල්ලා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ෂෝවන් කියනවා මට ඕන ඇත්ත දැනගන්න විතරයි කියලා. පස්සේ ආරක්ෂක නිලධාරීන් කෙල්ලව ඇදගෙන යන්න යද්දී අම්මා කියනවා අනිත් අයටත් ඇහෙන්න ෂෝවන් මම ඔයාට සල්ලි වලින් උදව් කරන එක නතර කරේ මොකද ඔයා එක්සෑම් එකවත් හරියට කළේ නැහැ. ඉතින් මට ඕනුනේ ඔයාට පාඩමක් උගන්වන්න. ඔයාව ආයේ හරි පාරට ගන්න කියලා. මෙයා මේ අනිත් අයට ඇහෙන්න කියන්නේ මොකද මේ සිද්ධ වෙන දෙයට හේතු පැහැදිලි කරන්නත් ඕන නිසා. අම්මා දිගටම කෑ ගහනවා බොරුවට මෙච්චර උදව් කළ මට ඔයා මෙහෙම කරනවා කියලා. එයා පෙන්වන්න හදන්නේ ෂෝවන් එයාගේ උදව් අමතක කරලා එයාට බොරු චෝදනා කරනවා කියලා. ෂෝවන් අහනවා අඩුම ගානේ ඔයාට හෘද සාක්ෂියක්වත් තියනවද කියලා. පස්සේ එතනින් අය එයාව ඇදගෙන යද්දී එයාව අල්ලන්න කාටද හයියක් ආවේ කියලා කෑ ගහගෙන ලූෂි ෂෝ එතනට එනවා. කොල්ලව එතනින් අය නවත්තන්න හදද්දී තමුල්ලා අන්ධද මම කවුද කියලා දන්නේ නැද්ද කියලා අහගෙන කොල්ල කෑ ගහගෙන ඉද්දී තාත්තත් කියනවා ලූෂි ෂෝ මෙතන සංදර්ශනයක් කරන්න එපා කියලා. කොල්ලා කියනවා මම නෙවෙයි ඒක මෙතන කරන්නේ. ඔයගොල්ලෝ කියලා. කොල්ල තාත්තටත් කෑ ගහනවා ඔයා එදා මගේ අම්මව රැවැට්ටුවා. අන්තිමේදී යාට යාගේ ජීවිතෙත් නැති වුණා. දැනටමත් ඒව අමතකද?
ඔය දෙන්නම එකයි කියලා කොල්ලා ෂෝවන් ළඟට එන ගමන් ෂෝවන්ගේ අම්මටත් කියනවා මට ඔයාට සුබ පතන්නත් බැරි වුණානේ. පුදුම ආසාවක්නේ තියෙන්නේ ඔයාට මේ කුණු ලූ පවුලට එකතු වෙන්න. මගේ අම්මටත් ජින්යන්ගේ අම්මටත් කවදාවත් මේ පවුලට එකතු වෙලා හොඳක් වුණේ නැහැ. ඉතින් මම බලාගෙන ඉන්නවා ඔයාගෙත් ඒ දවස ඉක්මනට එනකන් කියලා කොල්ලා කියනවා. පස්සේ කෙල්ලවත් එක්කගෙන අපි යමු කියලා එයා එතනින් යනවා. නැන්දත් ඉතින් ලූෂිෂෝගේ තාත්තට සමච්චලෙන් hina වෙනවා. පස්සේ කොල්ලා කෙල්ලව එයාගේ ගෙදර එළියේ තියෙන පේන්ට් කරන තැනට එක්කගෙන යනවා. හිතේ තරහ නිවෙනකන් එයා කියනවා තින්ත වලින් මෙහෙම කරන්න කියලා. පස්සේ ඉතින් කෙල්ල ඒ විදිහටම කරනවා. තරහ නිවා ගන්නවා. ලූෂිෂෝ කියන්නේ ෂෝවන් හැමදේම හිතේ තද කරගෙන ඉන්න එපා. මාත් එක්ක ඔයාගේ හැමදේම බෙදා ගන්න කියලා. ඒ අතරේ මෙතන මෙයාලගේ වෙඩින් එකත් කැන්සල්. අම්මා එතනට වෙලා කල්පනා කර කර ඉද්දි ලූ මහත්තයාගේ ලේකම් ඇවිල්ලා කියනවා ලූ මහත්තයා ඔෆිස් එකට ගියා. අද රෑ ආපහු එන්නේ නෑ කිව්වා කියලා. ෂෝවන්ගේ අම්මා කියනවා එහෙනම් මම එයාව හොයාගෙන යන්නම්. ගිහින් හැමදේම එයාට පැහැදිලි කරන්නම් කියලා. ඒත් ලේකම් ලූ මහතාට දැන් ඔයාව හම්බ වෙන්න වෙලාවක් නැහැ කිව්වා. හෙට උදේම ඔයාට ෆ්ලයිට් එකක් බුක් කරලා තියෙනවා. ටික කාලෙකට මෙහෙන් ගිහින් ඉන්න කියලා ලේකම් මෙතනින් යනවා. ලූ මහතා හදන්නේ දැන් ෂෝවන්ගේ අම්මව අතෑරලා දාන්න. මොකද මෙයා නිසා එයාට උනේ බිස්නස් කරන අය ඉස්සරහ ලොකු ලැජ්ජාවක්නේ. මේ දෙන්න හිතේ තියෙන තරහ නිවෙනකම්ම පේන් කර කර ඉන්නවා. පස්සේ කෙල්ල කඳුළු පුරවගෙන ලූෂිෂෝට කියනවා මගේ තාත්තට ජීවත් වෙන්න අවස්ථාවක් තිබුණා කියලා. ඊට පස්සේ කොල්ලා ඇවිත් එයාව පිටිපස්සෙන් වැළඳ ගන්නවා. එයාට කියනවා මම ඔයා එක්ක ඉන්නවා. ෂෝවන් මම හැමදාම ඉන්නවා කියලා. කෙල්ල අඬනවා. පස්සේ එයා හැරිලා ලූෂිෂෝව බදාගෙන කියනවා ඒත් මේ සමා එක ඉවර වෙද්දි ඔයා මෙහෙන් යනව නේද කියලා. ලූෂිෂෝ එයාගේ ඔළුව අතගගා කියනවා මම පිටරට යන්නේ නැහැ කියලා. එයා කියනවා මම දැනටමත් යන්නේ නැහැ කියලා තීරණය කරා. ඒත් මට ඒක ඔයාට කියන්න උනේ නැහැ කියලා. කොල්ලා කියන්නේ එයා දිගටම චිත්‍ර අඳිනවා. ඒ වගේම ඔයා එක්ක හැමදාම ඉන්නවා කියලා. මේ සමයකේ විතරක් නෙවෙයි හැමදාමත් ඉන්නවා මම ඔයා එක්ක කියලා කොල්ලා එයාට පොරොන්දු වෙනවා. ෂෝවන් එයාට තුරුළු වෙලාම ඉන්නවා. ලූෂිෂෝ හිතින් කියනවා ෂෝවන් මම ඔයා එක්කම වැටෙන්නම්. අපිට අනාගතයක් තියෙනවා. අපිට ඕන තරම් කාලය තියෙනවා. අපිට වෙනස් කරන්න බැරි දෙයක් නෑ කියලා. ජින්යන්ගේ අම්මටත් ආරංචි වෙලා ලූෂිෂෝගේ තාත්තායි විවාහ වෙන එක. අම්මා කියනවා අනාගතේ එයාට තවත් ළමයි ඉඳීවි කියලා. ජින්යන්ට කෑ ගහනවා ඔයා හොඳට ඉගෙන ගන්න. තැනකට ඇවිත් එයාලට පෙන්නන්න කියලා. අම්මා ඉන්නේ එයාගේ ජීවිතේ ලූෂිෂෝගේ තාත්තා නිසා සිද්ධ වුණු දේවල් වලින් මානසිකව වැටිලා. හැම වෙලේම උත්සාහ කරන්නේ ජින්යන් එයාලට වඩා තැනකට යවන්න. ඒත් ඉතින් මේ දේ නිසා ජින්යන්ටත් මේක මානසික වදයක්. කොල්ලා ඇවිත් කියනවා අම්මේ මේ දේවල් මෙහෙම වෙන බව ඔයා දැනගෙන හිටියනේ. අපිට මේ පවුලේ එක්ක සම්බන්ධයක් නැහැ. අපි අපේ පාඩුවේ ජීවත් වෙමු කියලා. පස්සේ අම්මා කියනවා හරි එහෙනම් අපි ගේ බදු දීලා ඔයාගේ කොලෙජ් පටන් ගන්නකොට මෙහෙන් යමු කියලා. ඒත් ඉතින් කොල්ලට මෙහෙන් යන්න ඕමනාවක් නැහැ. ඊට පස්සේ දවසේ උදේ ෂෝවන් නැගිටලා ලූෂිෂෝව හොයනවා. එයාව හොයාගෙන එළියට එද්දී මල් පොකුරකුත් අරගෙන මේ එන්නේ මෙයා. එයා ඒක ෂෝවන්ට දෙනවා. ෂෝවන් අහනවා ඇයි යන්න මටත් කතා කළේ නැත්තේ කියලා. කොල්ලා කියනවා ඔයාව එක්කන් ගියා නම් ඉතින් මේක ඔයාට සර්ප්‍රයිස් එකක් වෙන්නේ නෑනේ කියලා. පස්සේ අහනවා ඉතින් මේකට ඔයා කැමතිද කියලා. කෙල්ලත් hina වෙලා කියනවා ඔව් කියලා. ලූෂිෂෝ අහනවා ඔය අම්මාව පේන්නේ නැති නිසා බය වුණාද කියලා. ෂෝවන් කියනවා ඊයේ උන දේ නිසා මම බය වුණා ඔයාගේ ගෙදර අය ඔයාව හොයාගෙන එන්නේ නැති කියලා. ලූෂිෂෝ කියන්නේ එයාලා ආවත් මම යන්නේ නැහැ කියලා. බය වෙන්න එපා කියලා. කෙල්ල ඉතින් මල් ටික දිහා බලාගෙන කියනවා මේ මල් හරිම ලස්සනයි. අපි මේව මැලවෙන්නේ නැති වෙන්න හිතවමු කියලා. ලූෂිෂෝ කියනවා ඔයා ඒවට කැමති නම් අපි තව ගමු කියලා. කෙල්ල කියනවා එපා එපා. ඔයාගේ මිදුල කොහොමත් හිස්. ඒ නිසා අපි පැල ටිකක් හිටවමු කියලා. පස්සේ එහෙනම් දෙන්නම එකතු වෙලා හිටවමු කියලා කොල්ලා කියනවා. ලූෂිෂෝ ෂෝවන්ට කියනවා ලේස්ති වෙන්න අපි ගමනක් යමු කියලා. ඔන්න ඉතින් කාලෙකින් මෙයාලා ඇවිත් ඉන්නේ පින් අයියගේ කඩේට. ඒ අතරේ මෙන්න මේ දෙන්නත් දැන් සෙට් වෙලා තමයි තියෙන්නේ. ගැලවේවි කියලා බයේ වගේ තමයි මේ දෙන්න අද්දෙක අල්ලගෙන ඉන්නේ. මේ දෙන්න එකතුන එකේ සතුටට ඔන්න කට්ටිය බොන්න තමයි යන්නේ. මේ ඩබල ලව් ෂොට් එකක් බොන්න යද්දී ඔන්න පින් අයියා ඇවිල්ලා ඒකත් කඩා කප්පල් කරනවා. පස්සේ ඉතින් ජින් ෆෑන් කෑ ගහනවා මෙයාව යාළු කරගන්න මම කරපු දේවල් කියව කියනවා. පස්සේ ලූෂිෂෝ ඇවිත් කියනවා මම පිටරට යන්නේ නැහැ කියලා.
ජින් ෆෑන් අහනවා ඔයාගේ පවුලේ අය ඒකට කැමති වේවිද කියලා. ලූෂිෂෝ කියනවා දන්නේ නැහැ මම 100ට කතා කරලා බලනවා කියලා. කට්ටිය පොති ෂෝවන් ලූෂිෂෝටත් ඩ්‍රින්ක් එකක් අරගෙන එයා ළඟට එනවා. ෂෝවන් කියනවා මමත් එන්නද 100ව හම්බ වෙන්න යන්නේ කියලා. ලූෂිෂෝ කියන්නේ එපා. එහෙ ගියා කියලා හොඳක් වෙන්නේ නැහැ. ඔයාගේ හිත අප්සෙට් වෙන එක විතරයි වෙන්නේ කියලා. මම එනකන් ගෙදර ඉන්න කියලා කොල්ලා යනවා. පස්සේ ඉතින් ලූෂිෂෝ ගියාට පස්සේ ෂෝවන් යනවා මල් පැල වගයක් ගන්න. එයාගේ මිදුලේ හිටවන්න. මිදුල පාළුයි කියලා කිව්වනේ. ඉතින් මෙයා ලස්සන පැල ටිකක් ගෙනල්ලා තනියම ඒ ටික ලූෂිෂෝ එන්න කලින් හිටවනවා. පස්සේ ඉතින් ෂෝවන් ලූෂිෂෝට වොයිස් මැසේජ් එකක් දානවා ඔයා කීයටද එන්නේ කියලා. කොල්ලත් ඉතින් විහිළුවට විනාඩියෙන් කියලා කියනවා. කෙල්ලත් බලනවා මෙයා ඇත්තටම ඇවිල්ලාද කියලා. පස්සේ කෙල්ල කියනවා ඔයා ආවම මට ඔයාට කියන්න දෙයක් තියෙනවා කියලා. මේ තියෙන්නේ ලූෂිෂෝගේ සීයාගේ ගෙදර. ඔන්න ඉතින් කොල්ලත් ඇවිල්ලා ඉන්න වෙලේ තමයි තාත්තත් එන්නේ. ලූෂිෂෝ සීයා එක්ක කතා කර කර ඉන්නවා. එයා කියනවා මං පිංචුවාන් වලම ඉන්නවා. මෙහෙ ඉඳන් චිත්‍ර කලාව හදාරනවා කියනකොටම ඔන්න ඉතින් තාත්තත් එනවා. කොල්ලා ඉන්න නිසා එයා ආපහු හැරිලා යනවා. ඒත් එක්කම ලූෂිෂෝ කියනවා මගේ 110 ෂෙයාර්ස් මට ඡන්ද අයිතිය දුන්නත් මට තවදුරටත් ඒව පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ කියලා. සීයා කියනවා මම නම් කැමති ඔයා හැමදාම උනත් මගේ පැත්තේ ඉන්නවට කියලා. පේනවද ඉතින් ඔයාගේ තාත්තා අපේ මුළු පවුලම උඩු යටිකුරු කරලා තියෙන හැටි කියලා සීයා බනිනවා. සීයා එක්ක කතා කරලා එළියට එන ගමන් කොල්ල තාත්තට කියනවා මම මගේ ෂෙයාර්ස් ගැන සීයා එක්ක කතා කළා. මම ඡන්දය දෙන එකෙන් අයින් වෙලා ඉන්නවා කියලා. තාත්තා කියනවා මම දන්නවා ඔයා කොහොමත් ඒක කරන්නේ නැහැ කියලා. පස්සේ කොල්ලා කියනවා එහෙනම් තවදුරටත් අපිට කතා කරන්න දෙයක් නැහැනේ. මම රට යන්නෙත් නැහැ. සීයා ඒකට එකඟ වුණා කියලා. තාත්තා කියනවා සීයාව ඉස්සර කරලා හැමදේම කරන්න හදන්න එපා කියලා. තාත්තා අහනවා ඔයා හිතනවද මම ඔයාව බලෙන් ඇදගෙන යනවා කියලා. ලූෂිෂෝ කියනවා ඒත් කලින් එහෙම කරලා තියෙනවනේ කියලා. තාත්තා කියන්නේ කලින් එහෙම කළාට මේ පාර ඔයා ඔයාගේ කැමැත්තෙන්ම තමයි මාත් එක්ක එන්නේ කියලා. ඔයා ඔයා ගැන හිතුවේ නැති වුණාට අර කෙල්ල ගැන හිතනවනේ කියලා තාත්තා කියනවා. ලූෂිෂෝ අහනවා ඔයා මොකද්ද කියන්නේ කියලා. තාත්තා කියන්නේ ඒ කෙල්ල වෙඩින් එකට ඇවිල්ලා ඒක විනාශ කරලා මිනිස්සු ඉස්සරහම ආව ලැජ්ජ කරා. ඒ විතරක් නෙවෙයි එයා ගෝගෙන් ගොඩක් සල්ලිත් අරගත්තා. ෂෝවන්ටත් ප්‍රශ්න තියෙන්නේ නැති ඒත් එයා කළ දේ කියලා දිගටම තාත්තා කෙල්ල ගැන කියද්දි ලූෂිෂෝ කියනවා ඔයාට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක මාත් එක්ක බලාගන්න කියලා. ඔන්න ඉතින් තාත්තා කියනවා ඔයා මගෙත් එක්ක එනවා නම් මම එයාට කරදර කරන්නේ නැහැ කියලා. තාත්තට ඕන එයා එක්ක ව්‍යාපාර කරන අයට මෙයාලා හොඳ ෆැමිලි එකක් කියලා පෙන්නලා එයාලගේ ඡන්දය ගන්න. දැන් ඉතින් එදා සිද්ධ වුණු දෙයින් පස්සේ තාත්තට ඕන ලූෂිෂෝ එක්ක එයාලව හම්බ වෙලා කෑම ටිකක් කාලා රඟපෑමක් කරන්න. මිස්ටර් චන් කියලා කෙනෙක්ව හම්බ වෙන්න යන්න තමයි තාත්තා කොල්ලට කතා කරන්නේ. මොකද සාමාන්‍යයෙන් සමාගමක අයිතිය කෙනෙක්ට දෙන්න කලින් එයාගේ පවුල් පසුබිම පවා කොටස්කාරයෝ හොයලා බලනවා. හේතුව තමයි සමාගමේ කීර්ති නාමය. ලූෂිෂෝ කියනවා මිස්ටර් චන් කොහොමද දන්න ඔයාට හොඳ පවුල් ජීවිතයක් නෑ කියලා. අනික එයාලගේ ඉස්සරහම වෙඩින් එකත් විනාශ වුණානේ. කොල්ලා hina වෙලා අහනවා දැන් ඔයාට ඕන අඩුම තරමේ හොඳ තාත්තෙක් කියලා පෙන්වන්න නේද කියලා. තාත්තා කියනවා ඔයාට හැමදේම හොඳට තේරුණා. ඉතින් ෂෝවන් ගැන හිතලා එන්න කියලා. කොල්ලා මම කෑම කාලා එන්නම් කිව්වම තාත්තා කියනවා දැනටමත් හැමදේම මම ඔයා වෙනුවෙන් ලෑස්ති කරලා තියෙන්නේ. මේ දේවල් ඉවර වුණාම ආයේ ප්ලේන් ටිකට් එක නාස්ති නොකර ඔයා මේ රටින් යන්න ඕන කියලා. තවත් කරදර ඇති නොකර මෙහෙන් යන්න කියලා තමයි තාත්තා කියන්නේ. නැත්තම් ෂෝවන්න මම පෞද්ගලිකව හම්බ වෙනවා කියලා කොල්ලව බය කරනවා. කෙල්ල පිටින් තියලා මෙයා හදන්නේ එයාට ඕන දේ කරගන්න. මොකද ලූෂිෂෝගේ දැන් දුර්වලකම ෂෝවන් කියලා එයා දන්නවා. කරන්න දෙයක් නැති නිසා මෙයා තාත්තා එක්ක යනවා. ගිහින් තාත්තා කියනවා ෆෝන් එක දෙන්න කියලා. මිස්ටර් චන් එක කෑම වේලකට යනකම් කරදර ඇති නොකර කොල්ලව නිවාස අඩස්සියේ තියාගන්න තමයි තාත්තා හදන්නේ. ලූෂිෂෝ කියනවා මම හිටියත් මට ඔයාට වගේ පියපුතුරංගනය හරියට කරගන්න පුළුවන් වේද කියලා මට විශ්වාසයක් නෑ කියලා. තාත්තා කියනවා හැමදේටම මිලක් තියෙනවා. ඔයාට එයාව ආරක්ෂා කරන්න ඕන නම් ඔයාට ඔයාගේ නිදහස කැප කරන්න වෙනවා. ඔයාට ඕන නිදහස නම් එයාව අතාරින්න වෙනවා. මම ඔයාට බල කරන්නේ නෑ. මම ඔයාට පාඩමක් උගන්වනවා විතරයි කියලා. ලූෂිෂෝ කියනවා මට ඔයාගේ විකාර අහලා එපා වෙලා. දවස ගානේ ඕක අහන්න බෑ. ඒ නිසා මෙතනින් යන්න.
කොල්ලා ගැන විමසිල්ලෙන් ඉන්න මුරට දෙන්නෙකුත් තියලා තාත්තා එතනින් යනවා. ෂෝවන් බලන් ඉඳලා එයාට නිින්ද ගිහින්. අවදි වෙලා මෙයා තාමත් නැති නිසා කෝල් අරගෙන බලනවා. ඒත් ඉතින් ආන්සර් කරන්නේ නැහැ. එයා මොකද වුනේ කියලා හිත හිත ඉන්නවා. ඒ අතරේ වැඩ කරන කෙනා ලූෂි ෂෝට උදේ කෑම අරගෙන එනවා. දොර ඇරලා තියෙන නිසා මෙයා ෂේප් එකේ පනින්න තමයි හදන්නේ. ඒත් ඉතින් ඒකටම හරියන ඩබලක් තමයි දොර ළඟ තියලා තියෙන්නේ. එයාලා කියනවා ලූ මහත්තයා කිව්වා ඔයා මේ දොරෙන් එළියට ගියොත් අපිට මිස් ෂෝව මෙහාට ගේන්න වෙනවා කියලා. පස්සේ ඉතින් කොල්ලා hina වෙලා මේ දෙන්න කකා ඉන සෑන්ඩ්විච් දෙකත් අරගෙන දොර වහනවා. වැඩ කරන කෙනා කන්න කියලා ගියාම මේ කොල්ලා කෝකටත් කියලා ආයෙම හොරාට දොර ඇරලා යන්න බලනකොට ඒත් අර දෙන්න තාම දොර ළඟ. ෂෝවන් ජින් ෆෑන් ගූමෙන් දෙන්නවත් හම්බ වෙලා අහනවා ලූෂි ෂෝට කතා කරන්න විදියක් නැද්ද කියලා. ජින් ෆෑන් කියනවා මෙහෙම වුණු පළවෙනි පාර නෙවෙයි මේක කියලා. සාමාන්‍යයෙන් එයාගේ තාත්තට එයාව ඕන වුණාම තාත්තා මොනවා හරි කරලා එයාට ඕන දේ කරගන්නවා කියලා. ගූමෙන් අහනවා මොනවා හරි කියන්නේ මොකද්ද කියලා. ජින් ෆෑන් හරියටම කියනවා ගෙදරින් යන්න නොදී ෆෝන් එක තියාගෙන ඇති කියලා. ෂෝවන් අහනවා එයාගේ තාත්තට එයාව ඕන වෙන්නේ මොන වගේ දේවල් වලටද කියලා. ජින් ෆෑන් කියනවා මම ඉතින් ලූ පවුලේ කෙනෙක් නෙවෙයිනේ මම කොහොමද දන්නේ කියලා. බූමෙන් එයාට බනිද්දී එයා කියනවා අපිට ඉතින් දැන් කරන්න තියෙන එක දෙයයි එයා එනකම් බලාගෙන ඉන්න එක තමයි කියලා. ෂෝවන් කියනවා මොනවා වුණත් කාටවත් එයා අකමැති දේවල් කරන්න කියලා එයාට බල කරන්න බෑ කියලා. ෂෝවන් කියනවා මම ගිහින් එයාව එක්කගෙන එනවා කියලා. ජින් ෆෑනුත් ඉතින් ඔයාට පුළුවන්ද වගේ කෙල්ල දිහා බලද්දී ජින් යන්න ඇවිත් කියනවා ඔයා දැන් ගියත් එයාව දකින්න වෙන එකක් නෑ කියලා. පස්සේ ජින්යන් කියනවා මම උදව් කරන්නම් කියලා. මෙයාලගේ ප්ලෑන් එකේ විදියට ජින්යන් යනවා ලූෂි ෂෝගේ තාත්තව හම්බ වෙන්න. ඒ අතරේ ෂෝවන් හොරාට වත්ත ඇතුළට පැන ගන්නවා. ලූෂි ෂෝත් කාමරයට වෙලා එක එක ඒවා ඇඳ ඇඳ ඉන්නවා. ෂෝවන් පහළ ඉඳන් එයාගේ කාමරයට ගල් ගහනවා. ඔන්න එතකොට කොල්ලා ඇවිත් බැලුවම මෙයා ඉන්නවා hina වීගෙන. මෙයාව දැක්කම එයාටත් පුදුමයි. අනිත් පැත්තෙන් බයයි. මේගොල්ලන්ට කතා කරන්න විදියක් නැහනේ. ඇහෙනවනේ. කොල්ලා චිට් එකක් දානවා පහළට පැරෂුට් එකක. ඒකේ තියෙන්නේ මට සමා වෙන්න. මම පොරොන්දුව කැඩුවා. දැන් ඔයා ඉක්මනට මෙතනින් යන්න කියලා. කොල්ලා අතිනුත් එයාට යන්න කියද්දි කෙල්ලත් මොනවද ලියනවා. කොල්ලා බයේ ඉන්නේ එයා අහුවේවි කියලා. එයා ලියලා තියෙන්නේ අපි දෙන්න පැනලා යමු කියලා. ඒකට උත්තර දෙන්න බලනකොට කෙල්ල ඒ ඩිංගට එතන නෑ. එයා හොරාට ගේ ඇතුළට ඇවිල්ලා ලයිට් ඕෆ් කරනවා. ඉතින් අද කොටස මෙතනින් ඉවරයි. ඊළඟ කොටසින් ඉක්මනටම එන්න.